හයි හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේක තමයි මගේ අවුරුදු vlog එක. ඉතින් මේක ගොඩාක් ලස්සන vlog එකක් නෙමෙයි. හැබැයි මම එකතු කරගත්ත පුංචි ක්ලිප්ස් දාලා මට හිතුණා vlog එකක් අරගෙන ආවොත් හොඳයි කියලා සහ මේක හැමදාටම මට මතකයක් විදියට මතක් වෙන්නත් හොඳයි කියලා. ඉතින් මේ මම අවුරුද්දට දවස් 3-4කට විතර කලින් ඇඳුමක් බලන්න ගියා. ගිහිල්ලා ඇඳුමක් ගත්තා සහ ඊට පස්සේ දවසේ මට තිබුණා අපේ ඔෆිස් එකේ පොඩි වැඩක්. ඉතින් ඒ නිසා එතනට ගිහිල්ලා එදා දවල්ට අපි කෑම ගත්තා. ඉතින් මේ ගමන් තමයි ඉන්නේ. අපි ඒ වෙලාවේ කෑම ඕඩර් කරා. ඉතින් ඒ දවසේ ගත්ත උනේ එහෙම සහ වැඩ ඉවර වෙලා හවස එන ගම මම ආපහු නෝ ලිමිට් එකකට ගියා. ගිහිල්ලා ඇඳුමක් ගන්න නෙමෙයි ඇත්තටම මම ගියේ පොඩ්ඩක් මොනවද තියෙන්නේ කියලා බලන්න. ගිහිල්ලා හවස මං හිතන්නේ රෑ 6ට 7ට වගේ මේ. ඉතින් නෝ ලිමිට් එකට ගිහිල්ලා පොඩ්ඩක් බැලුවා මොනවද ලස්සන ඇඳුම් තියෙන්නේ කියලා සහ ලස්සන ජුවලරි තියෙනවා. මෙන්න මේ වගේ hair bands ඊළඟට necklace වගේ ගොඩාක් දේවල් තියෙනවා. මේවා හරිම ලස්සනයි, හරිම cute. මම ගත්තේ නැහැ but මේවා මාර ඉතින් මම මේකට voice කරන්නේ අද මට හොඳටම හෙම්බිරිස්සාව හැදලා තියෙන්නේ. මම කටහඬත් වෙනස් වෙලා තියෙන්නේ. මම ඊට පස්සේ ගෙදර ආවා. ඉතින් එදා දවසේ රෑට මම කෑම කෑවේ එළියෙන්. ඉන්දියාප්ප තමයි ගත්තේ. මේ ඉන්දියාප්පයි තිබුණේ සම්බෝලයි තව චිකන් හොදි මාර්ම රහයි. ඉතින් ඒ දවසේ ගත වුණේ එහෙම සහ ඊට පස්සේ දවසේ මම ගෙදර එන්න ආවා අවුරුද්දට අපිට වැකේෂන් අන්නේ හෙම්බිරිස්සාව නිසා මට හිතෙනවා අර මම කලින් කාපෝ චිකන් හොදි සම්බෝලයි ඉන්දියාප්පයි දැන් තිබුණා නම් හොඳයි කියලා. මොකද මේ හෙම්බිරිස්සාව නිසා සැරකන්න ආසාවක් ඇති වෙලා තමයි තියෙන්නේ. ඊට පස්සේ දවසේම මායි අපේ නංගි ආවා ටවුන් එකට මල් පැල වගේක් ගන්න සහ තව වැඩ කීපයක් කරගන්න. මම මේ පැලවලට ගස්වලට මල්වලට මාරම ආදරේ කෙනෙක්. ඉතින් මට හිතෙන්නේ මේ ගස් මල් ඒ හැම දෙයක්ම අපිත් එක්ක කතා කරනවා කියලා. ඒවට ජීවයක් තියෙනවා අනිවාර්යෙන්ම. ඉතින් ඒව අපිත් එක්ක කතා කරනවා කියලා. ඉතින් මට ඕන වුණා මල් පැල කීපයක් ගන්න. ඉතින් ඒ නිසා මම ආවා මල් පැල ගන්න. ඒවත් අරගෙන අපි ඊට පස්සේ ආවා පීසා හට් එකට. මේ වෙලාවේ අපි ඕඩර් එක දාලා තමයි ඉන්නේ. ඉතින් එතනින් ඒකත් අරගෙන ඊට පස්සේ අපි ගියේ සාරි එකක් බලන්න. ඉතින් මට සාරි එකක් ගන්න ඕන වෙලා තිබුණා. ඒ නිසා අපි සාරි එකක් බැලුවා. තෝරලා අන්තිමේට මම මේ සාරි එක තමයි තෝරගත්තේ. ඉතින් ඊට පස්සේ අපි දෙන්න ගෙදර ආවා මේ ඊළඟ දවස. ඉතින් ඊළඟ දවසේ අපි හිතුවේ කිරි ටොෆි හදනවා, කුකිස් හදනවා, කැවුම් හදනවා සහ පැණි වලලු හදනවා කියලා. ඉතින් ඒවා හදන ගමන් තමයි මේ ඉන්නේ. මම එක දිගට කන්ටිනියස්ලි වීඩියෝස් ගත්තේ නැහැ. මේ මං හිතන්නේ කිරි ටොපි එක හදන වෙලාවේ ගත්ත වීඩියෝස් කීපයක්. මම අද වොයිස් කරන දෙවෙනි දවස. ඉතින් මට මේ අවුරුදු vlog එක දැක්කහම මට මතක් වෙච්ච හිතීච්ච දෙයක් තමයි ඇත්තටම මිනිස්සුන්ට අවුරුද්ද කියලා දෙයක් තියෙන එක. සහ මිනිස්සු සමරන එක ඒක ලොකු දෙයක්. මොකද අපි හැමෝටම අපි ආදරය කරන අයත් එක්ක ඉන්න තියෙන හරිම පුංචි වෙලාවක්. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් තියෙන එක ඇත්තටම ගොඩාක් වටිනවා. සංස්කෘතිකාංගයක් වෙලා හරි මේ වගේ දේවල් ඇත්තටම අපේ ජීවිතයට තියෙන්න ඕන. එතකොට තමයි අපේ ජීවිත ගොඩාක් ලස්සන වෙන්නේ. ඔයාලා දැක්කා වගේම මුලින්ම හදුවේ කිරි ටොෆි ඊට පස්සේ පුඩින්. හරි මේ අවුරුද්ද දවසේ ඉතින් අපි හැමෝම අපේ කිරි අම්මලාගේ ගෙදර ගිහිල්ලා අපි අවුරුදු සමරනවා. ඉතින් කෑම මේසේ හදලා අවුරුද්ද දවසේ අපි දැන් කෑම කන ගමන් තමයි ඉන්නේ අපේ කිරි අම්මලා කෑම කවනවා. ඉතින් මේ විදියට අපේ තාත්තගේ පවුලේ අපි හැමෝම ගෙදරට එකතු වෙනවා. කොහොම හරි පිඟන් වගේක් මදි වෙලා මං ටක් දාලා අපේ ගෙදර ගිහිල්ලා පිඟන් අරන් ආවා. ඊට පස්සේ මම ඔෆිෂියලි දැන් මේ කෑම කන්න තමයි හදන්නේ. ඉතින් ඇත්තටම මේ අවුරුද්දේ අර
හරිම නැකත් වලට නෙමෙයි අපි අවුරුදු සැමරුවේ. හැමෝම නැගිට්ටට පස්සේ ඊට පස්සේ තමයි ඉතින් කට්ටිය කෑම මේසෙ හදලා ඊට පස්සේ ගනුදෙනු කරලා කෑම කාලා ගනුදෙනු කරලා වැඳලා හැමෝටම ඒ විදියට අවුරුදු දවස ගත කරේ. සහ ඊට පස්සේ දවල් කෑම හැදුවා. ඉතින් ඒ විදියට තමයි ඊට පස්සේ නිදාගත්ත හොඳට. නිදාගෙන ඒ විදියට තමයි අපේ අවුරුද්ද ගත වුණේ. ඉස්සරහට ඒ කොටස් ටික තියෙනවා. මේ ටිකේ මම වීඩියෝස් ගත්තේ මේ මොනවාද TikTok අර දාන්න පුළුවන් විදියට. ඒකයි මගේ මූණ නිකන් zoom වෙලා වගේ පේන්නේ. මම මේ කාපු දේවල් වලින් රසම කෑම තමයි පළවෙනි එක කිරිබත්. මම කොහොමද කිරිබත් වලට ආසයි. ඊළඟට පැණිවලලු මම පැණිවලු වලටත් මාර ආසයි. ඔන්න ඊළඟට අපි හදන්නේ වැඩිහිටියන්ට වැද නමස්කාර කරන්න. ඉතින් හැමෝම වැඩිමල් පිළිවෙලට හැමෝටම ඒ අයට ගත්ත තෑගි දීලා වඳින එක තමයි මේ වෙලාවේ අපි කරේ. ඔන්න ඊළඟට තමයි අපි ගනුදෙනු කරේ. මේක ටිකක් අර්බුදකාරී අවස්ථාවක්. අර්බුදකාරී අවස්ථාවක් සහ ටිකක් කට්ටියම සංසුන් වූ අවස්ථාවක්. නමුත් ඒ தත්ත්වය අපි සාමකාමීව කළමනාකරණය කරගත්තා. පුංචි කාලේ මම ආසම ගනුදෙනු කරන වෙලාවට මොකද ඒ වෙලාවේ අපිට සල්ලි හම්බ වෙනවනේ. ඔන්න ඊළඟට හදන්නේ අපේ ෆැමිලි ෆොටෝ එක ගන්න. ඊට අවුරුදු 20කට විතර කලිනුත් අපි මේ විදියට අවුරුද්ද සමරලා ගත්ත ෆොටෝස් තියෙනවා. ඉතින් ඒව දකිද්දි හරිම සතුටුයි. පවුලක් විදියට තියෙන්න ඕන එකමුතුකම, ආදරය, කැපකිරීම මේ වගේ කාරණා තාමත් ඒ විදියටම තියෙන එක ගැන ඇත්තටම ගොඩාක් සතුටුයි. ඉතින් අලුත් පරම්පරාව විදියට අපි බලාපොරොත්තු වෙනවා මේ දේවල් ඉස්සරහටත් මේ විදියටම අරගෙන යන්න. ඔයා තාමත් මගේ වීඩියෝ එක බලනවා නම් ඔයාට ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝස් බලනවට. මුලින් කිව්වා වගේම මේ අවුරුද්දත් ඉස්සරහට එන හැම අවුරුද්දමත් සාර්ථක වෙන්න, ජයම වෙන්න කියලා මම ඔයාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. බයි.